දැන් අපේ චූටි මැනික ඉන්න තව දවස් 3ක් විතර තමයි තියෙන්නේ. යන හැමතැනම පොලිමේ ඉස්සරහටම ඉන්නේ මගේ රුවන්ති. ડોક્ટર විජිත් හරිම හොඳ නිහතමානී. අද අපේ සෙෂන් එකේ අවසාන දවස. මේක අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක්. ඒ ස්කෑන් දෙයක් නැහැනේ. අපි කැන්ඩි කරත් ගියා. Hello guys, welcome to Damit Ruwanti YouTube channel. අද මමයි රුවන්ති යන්නේ 9 Mills Hospital එකට. අපි දෙන්නගේ චූටි මැනිකගේ අවසාන ඩොක්ටර් විසිට් එක තමයි අද තියෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ guys. අපි මේ අද වීඩියෝ එක ගන්නේ අර කලින් දවසේ අපේ YouTube සල්ලි වලින් කරපු දේවල් කියලා තිබුණේ. අන්නේ දාම තමයි. ඉතින් ගයිස් අපේ VOG ඩොක්ටර් තමයි ඩොක්ටර් විජිත් විද්‍යාභූෂණ ඩොක්ටර්. ඩොක්ටර් විජිත් හරිම හොඳ නිහතමානී, ඕන දෙයක් අහන්න පුළුවන්, ඕන දෙයක් කතා කරන්න පුළුවන් හොඳම හොඳ ඩොක්ටර් කෙනෙක්. හෙලෝ ගයිස්, අද අපේ අවසාන සෙෂන් එක. ඒ කියන්නේ දැන් අපේ චූටි මැනික ඉන්න තව දවස් 3ක් විතර තමයි තියෙන්නේ. අපි විජිත් විද්‍යාභූෂණ ඩොක්ටර් ගාවට තමයි ආවේ කන්සල්ටේෂන්. අපි ගිහින් බලමුකෝ. මේ තමයි 9 Mills Hospital එක. හරි ලස්සන හොස්පිටල් එකක්. මේ හොස්පිටල් එක ළමයි සම්බන්ධව විතරයි තියෙන්නේ. ඒ කියන්නේ අපි චූටි ළමයිගේ හැම දෙයක්ම මේ 9 Mills Hospital එකකින් කරගන්න පුළුවන්. අපි දෙන්න දැන් මාස 9ක් පුරාවටම මේ 9 Mills Hospital එකට ආවා. ඉතින් අද අපේ සෙෂන් එකේ අවසාන දවස. පොඩි දුකකුත් තියෙනවා. හරි ආසාවෙන් තමයි මෙතෙන්ට එන්නේ අපි. මොකද මෙතෙන්ට ඇවිල්ලා මේ පුටුවේ ඉඳගෙන පැය ගාණක් ඉන්න ඕනේ. මොකද ඩොක්ටර් විජිත්ගේ සෙෂන් එකට ගොඩාක් කට්ටිය එනවා. ඔන්න මගේ රුවන්ති දැන් ප්‍රෙෂර් බලන්න තමයි යන්නේ. මේ කට්ටිය ඔක්කොම ප්‍රෙෂර් බලලා උස බර බලලා තමයි ඩොක්ටර් ගාවට දාන්නේ. ඔන්න දැන් අපි බර බලන්නයි හදන්නේ. බලමු බර කීයද කියලා. අම්මිගේ දුවගේ බර 70යි 40ක් තියෙනවා. මේ අපේ චූටි දුවගේ බරත් එක්කම. මේකේ බර වැරදි කරන්නේ. मनलोल रंग सेना हदेसियम वदाहरा नवतिला नवतिलाने. මෙතන තමයි ඩොක්ටර් විජිත්ගේ පේෂන්ට්ලා ඔක්කොම ඉන්නේ. මේ තමයි ඩොක්ටර් විජිත් විද්‍යාභූෂණ ඩොක්ටර්. ඩොක්ටර් හැමදාම ගියපු ගමන් මේ ස්කෑන් එක කරලා, මේක අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක්. මේ ස්කෑන් එකෙන් හැමදාම අපේ චූටි මැනිකව අපිට පෙන්නනවා. දවසෙන් දවස ලොකු වෙලා ඉන්නවා. ඒ වගේ මේ හෘද ස්පන්දනයත් හැමදාම අහන්න දෙනවා. ඒක ඇහෙද්දි නිකන් අමුතුම එකක් තියෙන අපිට. ඇත්තටම මටයි රුවන්තිටයි මාරම සතුටු දවසක් අද. මොකද අපේ චූටි මැනිකව ගන්න දින දුන්නා. ඔන්න ගයිස්, එහෙනම් අපි ඩොක්ටර් ගාවට ගියා. දැන් තමයි එළියට ආවේ. දැන් වෙලාව 7:00යි. අපේ චූටි මැනික ගන්න ඩොක්ටර් එන්න කිව්වේ 9 වෙනිදා උදේ 5ට. ඔන්න අපි සෙෂන් එක ඉවර කරලා රුවන්තිට හොස්පිටල් අරයි යන්න ඇඳුම් වගේක් ගන්න කැන්ඩි එකට ආවා. මේ අවුරුදු දවස්නේ ගයිස්, සෙනග හොඳටම පිරීලා. ඒත් කරන්න දෙයක් නැහැනේ. අපි කැන්ඩි කරත් ගියා. හැබැයි ගන්න ඇඳුම අඳින්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ. ඇත්තටම කියන්න ඕනේ
යන හැම තැනම පොලිමේ ඉස්සරහටම ඉන්නේ මගේ රුවන්ති. ඇත්තටම ප්‍රෙග්නට් අම්මා කෙනෙක්ට මේ ලංකාවේ හරිම තැනක් දෙනවා. ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු ගයිස්. ඔක්කොම පරිස්සමින් ඉන්න. ජය වේවා.